හරි මම මේ සීරීස් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ Python පාඩමට අදාළව තියෙන Python data types ටික ගැන පොඩ්ඩක් කතා කරන්න. පොඩි recap එකක් වගේ තමයි යන්න හිතන් ඉන්නේ මේකේ. එතකොට අපේ Python පාඩම ගත්තන් පස්සේ අපේ A level syllabus එකේ Python data types වලට අදාළව ප්‍රධාන වශයෙන් මෙන්න මේ 6 ගැන සවිස්තරාත්මකව කතා කරන්න තියෙනවා. ඒ 6 තමයි numbers, strings, tuples, lists, sets සහ dictionary කියන ඔය 6. එතකොට මම මේ one by one each මම පොඩ්ඩක් explain කරන්න තමයි මේ video series එක යන්නේ. ඒතර ඉස්සෙල්ලා මම ගන්නම් මේ numbers කියන category එක data type එක. එතකොට මේ numbers ගැන කතා කරද්දී numbers අපි ගත්තොත් Python වල numbers ගත්තොත් mainly int, float සහ complex වශයෙන් තුනක් තියෙනවා. ඒකේ අපිට මම වැඩිපුර දැන් කතා කරන්න යන්නේ මේ integer සහ float කියන දෙක. එතන මේ integers කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාව. හරිද? whole numbers වලට තමයි අපි කියන්නේ integers කියලා. floats වලට අපි කියන්නේ real numbers. ඒ කියන්නේ දශම සහිත සංඛ්‍යා අපි කියලා කියන්නේ සිංහලෙන්. අන්න ඒවට තමයි අපි කියන්නේ float numbers කියලා. එතකොට මම පල්ලෙහාට ආවොත් මෙතන තියෙනවා ඉස්සෙල්ලාම මම ගන්නම් මේ පූර්ණ සංඛ්‍යා. එහෙම නැත්නම් integers කොහොමද අපි නිරූපණය කරන්නේ කියලා. එතකොට මම මෙතනදී ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. මම ඉන්පුට් එකක් අරගෙන තියෙනවා. හරිද? යූසර් කෙනෙක්ගෙන් ඉන්පුට් එකක් අරන් තියෙනවා. මොන ඉන්පුට් එකක්ද අරන් තියෙන්නේ මම ස්පෙસિෆයිඩ් කරලා කියලා තියෙනවා. ඔයා ගන්න ඕනේ ඉන්පුට් එක ඉන්ටිජර් ෆෝමැට් එකෙන් ගන්න කියලා මම ස්පෙસિෆයිඩ් කරලා වෙන්න මෙතන int කියලා ලියලා තියෙනවා. එතකොට මෙයා Python කරන්න මොකද? යූසර් ගෙන් ගන්න ඉන්පුට් එක එයා ගන්නෙ ඉන්ටිජර් ඉන්පුට් එකක් විදියට. හරිනේ. ඒතර ඔයාලා දන්නවා මේක නම් සරලවනේ අපි මුල් දවස්වල කතා කරනේවනේ. මෙතන මේ input any number කියන ටයිප් කරලා තමයි user ඩිස්ප්ලේ වෙන්නේ. ඒතකොට අපිට පුළුවන් මෙතන integer එකක් input එක මම 5 කියන integer එක දෙනවා. ඒතර 5 කියන integer එක දුන්නාන් පස්සේ බලමු. හරිද? ඒ 5 කියන integer එක ආදේශ වෙන්න ඕනේ x ට. හරිද? x ට ආදේශ වෙන්න ඕනේ. x ට ආදේශ වෙන value එක මොකක්ද කියලා අපි බලමු. හරි? ඒතර මම print type x කියන එක අදහස තමයි x කියන වේරියබල් එකට යම් අගයක් ආදේශ වෙලා තියෙනවාද අන්නේ අගේ මොන වගේ data type එකක්ද කියන එක තමයි ඔය command එකෙන් බලන්නේ අපි print type x කියන එකෙන්. ඒතර ඔයා දැක්කා class int කියලා දුන්නා. ඒතර අපි දන්නවා integer input එකක් තමයි මෙයා අරගෙන තියෙන්නේ සහ මේ x කියන එකට ආදේශ වෙලා තියෙන්නේ integer input එකක්. ඒතර මම නිකන් බලමු නිකන් දැන් අපි පූර්ණ සංඛ්‍යාවන් දුන්නේ 5.5 ටයිප් කරලා බලමු මොකද වෙන්නේ කියලා. අන්න. ඔයා ස්පෙસિෆයිඩ් කරා නම් ඉන්ටිජර් ඉන්පුට් එකක් ගන්න කියලා. ඔයාට එහෙනම් ෆ්ලෝට් වැලියු එකක් ඉන්පුට් කරන්න බෑ. පැහැදිලිද? හරි. ඊළඟට මම යනවා දශම සහිත සංඛ්‍යා නිරූපණය සඳහා ෆ්ලෝට් භාවිතා වේ කියලා. ඒතර ෆ්ලෝට්ස් කියලා කියන්නේ දශම සහිත සංඛ්‍යා. හරි. ඒතර ෆ්ලෝට් එකක් ඔයා ඉන්පුට් කර ගන්නවා නම් ඔයා ස්පෙસિෆයිඩ් කරලා කියන්න ඕනේ float number float data format එකේ තියෙන එකක් විතරයි input කරන්න ඕනේ කියලා. හරිද? එතකොට ඔයාලා input function එක එහෙම දන්නව ඇතිනේ. ඒත් මම 5.5 input කරලා බලනවා. අන්න 5.5 input කරාන් පස්සේ ඒක ආදේශ වෙනවා x ට. x ගේ data type එක මොකක්ද කියලා මම අහනවා ආපහු. එතකොට එයා කියනවා float එකක් කියලා. බලමු දැන් මේකට මම දෙනවා 5 විතරයි. අන්න අපි කියලා තිබ්බේ මෙයාට float input එකක් ගන්න කියලා. හැබැයි මම දුන්නේ යාට integer input එකක්. float data type එකේදී float input specified කරලා තිබ්බන් පස්සේ අපි integer දුන්නත් float තිබ්බත් එයා input එක ගන්නවා. හැබැයි ඒ input කරගන්න එයා float කියන format එකේ. ඒක නිසා තමයි ඔයාට මේ extra ආදේශ වෙච්ච අගය 5 කියන එකේනා එතන float කියලා display කරන්න ගන්න. පැහැදිලි නැති කියලාම හිතනවා. ඒ වගේම මේ integer සහ floats අපේ ගණිත කර්ම වලට භාජනය කරන්න පුළුවන්. මම මෙතන basically addition එක විතරයි කතා කරන්න ගත්තේ. දැන් අපි ගත්තොත් මෙතන 10 කියන එක x ට ආදේශ කරලා තියෙනවා. 20 කියන එක y ට ආදේශ කරලා තියෙනවා. 5.5 d ට ආදේශ කරලා තියෙනවා. 6.5 g ට ආදේශ කරලා තියෙනවා. මම ඉස්සෙල්ලාම කරන්නේ මේ පූර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරලා බලමු. ඒ කියන්නේ මේ 10 සහ 20 එකතු කරලා බලමු. ඒ කියන්නේ 10 කියන්නේ කවුද? x කියන එක්කෙනා. 20 කියන්නේ කවුද? y කියන එක්කෙනා.
ඒ දෙන්නගේ එකතුව කීයද 30යි. අන්නේ 30 කියන එක මම ආදේශ කරගන්නවා sum int කියන variable එකට. හරි. ඊට පස්සේ මම කරන්නේ sum int කියන variable එක print කරනවා. ඇත්තටම variable එක print කරනවා නෙමෙයි. ඒ variable එකට ආදේශ වෙලා තියෙන value එක print කරනවා. ඊට පස්සේ මම බලනවා ඒ sum int කියන variable එකට ආදේශ වෙලා තියෙන data එකේ data type එක මොකක්ද කියලා බලනවා. මෙන්න මේ print type sum int එක. පැහැදිලි? බලමු අපි run කරලා. අනවාට එනවා x y කීයද 30යි. sum int එක print කරා 30යි කියලා. ඒකේ type එක බැලුවා. ඔයාලට පේනවා මෙතන int කියලා එනවා. පැහැදිලි කියලාම හිතනවා. ඔන්න ඊළඟට මම යනවා දශම සංඛ්‍යා දෙකක් එකතු කරන්න. දැන් අපේ දශම සංඛ්‍යා දෙක කවුද මෙතන ඉන්නේ? d සහ g. එතකොට දශම සංඛ්‍යා දෙක එකතු කරන්න පුළුවන්ද? ඔව්. මම මෙතන ඉස්සෙල්ලාම කරන්නේ d සහ g එකතු කරගෙන ඒන වැලියු එක ආදේශ කරගන්නවා sum float කියන variable එකට. ඊට පස්සේ මම යාව print කරගන්නවා. ඊට පස්සේ sum float එකට ආදේශ වෙච්ච value එකේ data type එක මොකක්ද කියලා මම බලනවා. අන්න ඔයාට එනවා 12.0. හරිද? float type එකෙන් output එකක් දෙනකොට දැන් 5.5යි 6.5 එකතු කරාම 12යි. හරිද? එතකොට 12 වුණාට අපි මෙතන දෙන්නේ 12.0 කිය. හරි? මොකද ඒක float type එකෙන් තියෙන නිසා. ඊළඟට අපි බලමු දැන් ඔයාලට මොකද හිතෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් සහ දශම සංඛ්‍යාවක්. ඒ කියන්නේ නිකන් ගත්තොත් මෙන්න මේ x සහ d එකතු කරොත් මොකක් වෙයිද? එහෙම නැත්නම් y සහ g එකතු කරොත් මොකක් වෙයිද? බලමු අපි ඒක. හරිද? x සහ g මම ඉස්සෙල්ලාම x කියන 10 සහ g කියන එක්කෙනා එකතු කරොත් අපි සාමාන්‍ය ගණිතය නම් 10යි 6.5 එකතු කරාම 16.5යි. බලමු එහෙම උත්තරයක් එනවද කියලා. බලමු අපි මේක run කරලා. ඔව් x සහ g type කරාන් පස්සේ හරිද? ඔයාට එනවා 10.5 කියලා output එක. හරිද? 10.5 කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්ද? නෑ. 10.5 කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. ඒක float type එකේ එකක්. ඒක නිසා තමයි අපිට ඒ අදාළ type එක float එකක් බවට display කරන්නේ. ඒ වගේම මම යනවා මේ integer සම්බන්ධව තව function එකක්. හරිද? ඒ කියන්නේ මේක මම ලක්ෂණ ටික කතා කරගෙන යන්නේ. මේ එක එක data type වල තියෙන විශේෂ ලක්ෂණ ටිකක් තමයි මේ කතා කරගෙන යන්නේ හැමීට. හරිද? මොකද මේ වලින් සාමාන්‍ය MCQ ඇහෙනවා සහ මේවා තමයි basics දේවල්. ඒතර මේවා මත පදනම් කරගෙන ඔයාලට පුළුවන් අපේ Python second paper එකට අදාළ දේවල් ටික එහෙම foundation එක දාගන්න පුළුවන් මෙන්න මේ part වලින්. හරි. ඊළඟට අපේ තියෙන len function එක මම උගන්වන්න තියෙනවා මතක ඇති. len function එකේදී මොකද්ද කරන්නේ? ඕනම item එකක හරිද? length එක. හරිද? අවයව ගාන items ගාන ගණන් කරන එක තමයි මේකේ කරන්නේ. හරිද? දැන් මේකේ ගත්තොත් len function එක වැඩ කරන්නේ නැහැ. හරිද? len function එකට error එකක් එනවා. ඒ error එකක් එන හේතුව තමයි මෙන්න මේ 5.5 කියන එකේ හරිද? items කීයක් කියනවාද කියන එක len function එකට කියාගන්න බෑ. ඒ කියන්නේ යාගේ මේ function එක support කරන්නේ නැහැ. හරි? එතකොට අපි බලමු ඉස්සරහට support කරන data types මොනවද කියලා. එතකොට මේ ටික තමයි ඔයාලට basically දැනගන්න තියෙන්නේ මෙන්න මේ integer එහෙම නැත්නම් floats වලින්. පැහැදිලිනේ? ඊළඟට මම යනවා දෙවනි එක string එකට. එතකොට අපි ඊළඟ series එකේදී කතා කරමු වීඩියෝ එකේදී මේ string types මොනවද කියලා.